නගර සභාවේ බලය අල්ලා ගැනීම සඳහා වූ අවශ්‍ය මන්ත්‍රී සංඛ්‍යාව එහෙම නැත්නම් සභික සංඛ්‍යාව මේ වෙනකොට සියලු දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් එක්ක සාකච්ඡා කරමින් ඉතා සාර්ථකව ඒ වැඩේ කරගන්න පුළුවන් තැනකට අපි ගෙනල්ලා තියෙනවා. ඉතින් මං හිතනවා කොළඹ නගර සභාවේ නගරාධිපතිකම තෝරන්නේ ඡන්දයකින්. මොකද කිසිම දේශපාලන පක්ෂයකට 50%ක් හෝ සභික සංඛ්‍යාවක් ලබාගෙන නැමැති නිසා ඡන්දයකින් තමයි තෝරන්න වෙන්නේ. ඉතින් මේ ඡන්දයේ පැවැත්වීමේ දිනය මම හිතන්නේ පළාත් පාලන කොමසාරිස්වරයා විසින් හෙට අනිද්දාට දැනුම් දෙයි. එදාට ඡන්ද විමසීමකින් පවත්වනවා. ඉතින් සමගි ජන බලවේගයේ නගරාධිපති අපේක්ෂකයව ජයග්‍රහණය කරන්න අවශ්‍ය පසුබිම අපි දැනට හදලා තියෙනවා. කොච්චර විතර දැන් පක්ෂ කිහිපයක් තියෙනවනේ. එතකොට ඒ හැම පක්ෂයකින්ම ඔබතුමාලට සහයෝගය හම්බ වෙනවද? කීය කොහොමද ඒක බෙදලා යන්නේ? දැන් මෙහෙමයි දේශපාලන පක්ෂ වලින් 60ක් පත් වෙලා ඉන්නවා මේ ආණ්ඩුව හැරෙන්න. අනිකුත් දේශපාලන පක්ෂ වලින් 60 දෙනෙක් සභිකයෝ ඉන්නවා. ස්වාධීන කණ්ඩායම් වලින් 9 දෙනෙක් පත් වෙලා ඉන්නවා. දැනට තිබෙන තොරතුරු අනුව ස්වාධීන කණ්ඩායම් 9 දෙනාගෙන් 3 දෙනෙක් ආණ්ඩුවට සහයෝගය ලබා දෙනවයි කියලා ප්‍රකාශයට පත් කළා. ඒ 3 දෙනාගෙනුත් දෙන්නෙක්ගේ පත් කරපු කණ්ඩායම ඇතුලේ මේ වෙනකොට යම් අරුබුදයක් මතුවලා තිබෙනවා. ඒ හින්දා දේශපාලන පක්ෂ වලින් පත් වෙච්ච නියෝජිතයෝ 60 දෙනා එක්කත් ඊළඟට ස්වාධීන කණ්ඩායමෙන් පත් වෙච්ච ඉතුරු 6 දෙනා එක්කත් අපේ සාකච්ඡාවල් යනවා. ඡන්ද විමසීමේදී අපේ නගරාධිපති අපේක්ෂකතුමාට ඒගොල්ලන්ගේ ඡන්දය ලබා දෙන්න කියන ඒ සාකච්ඡාවල් ඉතා සාර්ථකව කරලා තිබෙනවා. ඒ අතරතුර අපිට පේනවා ආණ්ඩුවේ නියෝජිත නියෝජ්‍ය ඇමතිවරයෙක් මේ කණ්ඩායම් එක්ක සාකච්ඡා කරමින් ඔවුන්ට යම් ආකාරයේ වරප්‍රසාද වරදාන ලබා දෙන්නත් යම් උත්සාහයක යෙදිලා ඉන්නවයි කියන එක ආරංචි. ඒ මොකද අපිට දැන් පේනවා මතුගම වගේ ප්‍රදේශයක ස්වාධීන කණ්ඩායම් වලට ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයෙක් ලබා දීපු යම් පොරොන්දු ගැන දැන් හෙළිදරව් වෙලා තිබෙනවා. ඒ ක්‍රමයම කොළඹ නගර සභාවටත් ඔවුන් යොදා ගන්නවයි කියන එක ඊටාම පැහැදිලිව පේන්න තියෙනවා. මොනවද ඒ පොරොන්දු මොනවද? අපි දන්නේ නැහැ. දැන් අපි දැක්කනේ දැන් ස්වාධීන කණ්ඩායම මතුගම ප්‍රදේශයේ ඒ කණ්ඩායම ප්‍රකාශයට පත් කරා ඔවුන්ට මුදල් ලබා දෙනවා කියලා යම් ඒගොල්ලන්ගෙන්ට යම් පොරොන්දුවක් ලබා දුන්නයි කියලා. ඉතින් එවැනි ඒ වගේම විශේෂයෙන්ම ප්‍රතිපාදන ලබා දෙනවයි කියන කතාව. දැන් ඒ කියන්නේ දැන් ආණ්ඩුව මේ අල්ලස්සට අලුත් වචනයක් එකතු කරලා තියෙනවා ප්‍රතිපාදන කියලා. මේ ප්‍රතිපාදන දීලත් එකතු කරගන්නේ ඡන්දේ. ඒ හින්දා ප්‍රතිපාදන කියන්නේ දැන් මේ අල්ලසක් බවට ආණ්ඩුව ඒක පරිවර්තනය කරලා තියෙනවා. ඉතින් ඒ හින්දා මම හිතන්නේ අල්ලස්සා දූෂණ කොමිසමට විශාල වගකීමක් තියෙනවා. දැන් මේ ආණ්ඩුව එලිපිටම කියනවා අපිට ඡන්දේ දුන්නොත් අපි ප්‍රතිපාදන වැඩියෙන් දෙනවා. අපිට ඡන්දේ දුන්නොත් අපි මෙච්චර ප්‍රතිපාදන දෙනවා. එහෙනම් මම හිතනවා දැන් විශේෂයෙන්ම ඒ කටඋත් මේ ප්‍රවෘත්ති සාකච්ඡාවවලදී පළ කරපු ඒ අදහස් උඩ මම හිතන්නේ අල්ලස්සා දූෂණ කොමිසමට යම් විමර්ශන ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන් කියලා. මොකද ආණ්ඩුවේ මැති ඇමතිවරු ප්‍රසිද්ධවම කියනවා අපිත් එක්ක එකතු වුණොත් අපි ප්‍රතිපාදන ලබා දෙනවයි කියන. ඉතින් ප්‍රතිපාදන කියන්නේ අල්ලස් මේ වෙලාවේ හැටියට. ඒ කියන්නේ ප්‍රතිපාදන දුන්නොත් අපිට ඡන්ද දෙනවයි කියලා කියන්නේ ඡන්දය ලබා දීම වෙනුවෙන්. ඡන්දේ ලබා ගැනීම වෙනුවෙන් ආණ්ඩුව යම් වරදාන වරප්‍රසාද ලබා දෙනවයි කියන එක ඊටාම පැහැදිලියි.